ක්‍රිස්තුමන්තල ප්‍රේමාන්ත සහෝදර සහෝදරයනි අද අපි අලුත් ජනවන්දනා වර්ෂයක් ආරම්භ කරනවා. මේ නත්තලට සූදානම් වීම ඇතුලේ ඉරිදාවල් 4ක අපිව සූදානම් කරනවා ජේසුගේ නැවත පැමිණීමට සූදානම් වීම සහ අර්ථවත්ව ඒ ජේසුවේ උපත නැවත සමරන්නට. ප්‍රේමාන්තයනි අද දවසේ සුවිශේෂ තුල හරි ලස්සන වචනයක් කියනවා මතතුමාගේ සුවිශේෂ 24 වෙනි පරිච්ඡේදයේ. එබැවින් අවදිව ඉන්න ඔබගේ සමිදානන් වහන්සේ කිනම් දවසක එනසේක්දයි ඔබ නොදන්න නාවිය. උන්වහන්සේ කියනවා අවදි වෙන්න, be vigilant. Because we don't know when it's coming. අපි දන්නේ නැහැ ජේසු නැවත එන්නේ කවද්ද කියලා. එතකොට ජේසු අපිට මේ ආරාධනා කරන සූදානම් ඉන්න. මොකක්ද මේ සූදානම් ඉන්නවා කියලා කියන්නේ? අද දවසේ දෙවෙනි කියවීම තුළ හරි ලස්සනයි රෝමපතේ 13 වෙනි පරිච්ඡේදයේ අපිට මතක් කරනවා 14 වෙනි වගන්තිය ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. Let your armor be the Lord Jesus Christ. Let your armor be the Lord Jesus Christ. මොකක්ද මේ කියලා පෞල්තුමා ලස්සන put on the armor of God. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වෙලා ඉන්න කියලා. එතකොට මොකක්ද මේ කියලා කියන්නේ? ජේසු අපිට කියනවා පීඩා සමයක් එනවා. එතකොට පීඩා සමය කියන අපිට ඒක බලාගෙන ඉන්නට ඕනේ. අපේ එදිනෙදා ජීවිතය තුළ අපිට පීඩාවල් හරහා යන්නට සිද්ධ වෙනවා නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් ජීවිතේ සිද්ධ වෙනවා. කලකිරෙනවා. දෙවියෝ කෝ කියලා අහන්න හිතෙනවා. ජීවිතේ ප්‍රශ්න එනවා. පවුලක් විදියට ප්‍රශ්නවල මුහුණ දෙනවා. මේ හැම තුලක් තුලම ස්වාමීන් වහන්සේ අපිට අනාවරණයක් කරනවා. එතකොට අපි ප්‍රශ්නයනකොට ප්‍රශ්න දිහා නම් බලාගෙන ඉන්නේ. වේදනාව දැනෙනකොට වේදනාව දිහා විතරක් නම් බලාගෙන ඉන්නේ. අපිට ඒ තුල එන ස්වාමීන් වහන්සේව හමු වෙන්නේ නැහැ. එතකොට ජේසු අපිට කියනවා අපි දෙවෙනි පැමිණීමට සූදානම් වෙනවා වගේම තමයි එදිනෙදා ජීවිතේ ජේසු හමු වෙන්නට ඕනේ. එතකොට මේ හමු වීම එන්නේ කොහෙන්ද? අද අපිට දෙවෙනි කේ මතක් කරන්නේ ඒකයි. Let your armor be the Lord Jesus Christ. Put on the armor of God. ක්‍රිස්තුස් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වෙලා ඉන්න. ඒ කියන්නේ මොකක්ද? පෞද්ගලික යාඥාවට ඇතුළත් වෙන්න. ප්‍රේමාන්තයනි කිතුණු ජීවිතේ මේක හරි වැදගත්. යාඥා ජීවිත, අපි යාඥා ජීවිතය කියලා අද ගොඩාක් අය හිතන්නේ ඔය ඉරිදට පල්ලි ගිහලා මොන හරි කියලා නැත්නම්